ආයිබෝවන් හැමෝටම සුවපත් සුබම සුබ දවසක් වේවා. අපේ channel එකට ආදරයෙන් ඕගොල්ලෝ පිළිගන්නවා. ඉතින් කොහොමද යාළුවනේ? ඕගොල්ලෝ හොඳින් සතුටින් පරිස්සමෙන් කියලා හිතනවා. අද මම මේ වීඩියෝ එකෙන් ගේන්නේ කවලම් පලා මැල්ලුමක් හදන විදිය ගැන. මම මැල්ලුමක් හදනකොට මැල්ලුම් වර්ග කීපයක් එකතු කරන්න උත්සාහ කරනවා. අද මම මේ ගෙනල්ලා තියෙන්නේ තැම්බේරියා දළු. මේ තියෙන්නේ අබ දළු කීපයක්. පේනවද ඔයාලට? මේ තියෙන්නේ අපේ පැත්තේ මේ වැස්සට ඉබේ හැදිලා තිබ්බ අබ දළුයි තැම්බේරියා දළුයි. අපේ වීඩියෝ බලන කෙනෙක් අහලා තිබ්බා චව් චව් දළු කියන්නේ මොනවද කියලා. මේ තියෙන්නේ චව් දැල්ලේ තියෙන ලා කොළ ටිකක් මම මේකට තවත් එකතු කරගත්තා. මේ චව්දලු ටික නම් මම මුලින්ම තෝරලා සෝදලා වතුර බේරෙන්න ටිකක් තියලා තමයි තිබුණේ. දැන් අපිට තියෙන්නේ මේ තැම්බේරියා දළු ටිකයි අබ දළු ටිකයි හොඳින් වතුරෙන් සෝදලා ඊට පස්සේ නැවතත් වතුර ටිකකට ලුණු කුඩු ටිකක් දාලා විනාඩි 5ක් විතර තියලා නැවතත් සාමාන්‍ය පිරිසිදු වතුරෙන් සෝදලා මැල්ලුම් ටික වතුර බේරෙන්න තියමු. යාළුවනේ මේ පලා වර්ග එක එක පැතිවල කඩලත් උයනවා. මාත් මේවා කඩලා තෙල් දාලා උයලා තියෙනවා. ඒත් යාළුවනේ අද මම මේ පලා ටික උයන්න හිතාගෙන ඉන්නේ හේනියට ලියලලා පොල් දාලා තෙල් දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් බලමුකෝ. හැබැයි මට පුළුවන් විදිහට මම මේ මැල්ලුම් ටික හේනියට කපා ගන්නවා. මේ මැල්ලුමට කරල් මිරිස් රතු මිරිස් ඒ කියන්නේ නැත්තම් වේලිච්ච මිරිස් දැම්මනම් හරිම රසයි. ඒත් මට අද තියෙන්නේ අවු මිරිස් කරල් ටිකක්. මං ඉතින් මේ අවු මිරිසුයි රතු ලුණු ගෙඩි කීපයකුයි සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් මේ මැල්ලුම් ටික හීනියට කපා ගමු. මට මුලින්ම කියන්න බැරි වුණා යාළුවනේ. මේ දවස්වල අපි හැමෝටම හොඳටම වහිනවනේ. ඉතින් වැහි කාලට මැල්ලුම් වර්ග කන්න එපා වගේ කතාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම වෙනදා වගේ ලොකුවට කඩලා උයනවට වඩා හීනියට කපලම උයනවා කියලා තීරණය කළේ. එක යාළුවනේ මේ පලා ටික දැක්කහම මට කන්නම ඕනි. අද උයන්නම ඕනි වගේ අදහසක් ආවා. ඔන්න යාළුවනේ මැල්ලුම් ටික කපලා අවශ්‍ය අවු මිරිස් රතු ලුණුත් කපලා පොලුත් ගාගෙන දැන් අපි මැල්ලුම තෙල් දාන්න යමු. ඉතින් අපේ පැත්තේ තියෙන සීතලට තෙල් මිදිලා තමයි තියෙන්නේ. දැන් රත් වෙච්ච තෙල් ටිකට අපි මුලින්ම රතු ලුණු ටික එකතු කරලා රතු ලුණු චුට්ටක් බැදීගෙන එනකොට අවු මිරිස් ටිකත් එකතු කරමු. ඒ දෙකම හොඳට බැදීගෙන එනකොට අපි මැල්ලුම් ටික එකතු කරන්න ඕනේ. මම මුලින්ම කිව්වා වාගේ මේ දවස්වල තියෙන වැස්ස නිසා තමයි මෙච්චර වෙලා මේ මැල්ලුම් මම උයන්නේ. ඔයාලා වගේම අපි හැමෝම දන්න දෙයක්නේ. මැල්ලුම් වර්ග උයනකොට ඒ ගොඩක් වෙලා ලිපේ තියලා උයන්නේ නැහනේ. අඩු ගින්දරෙන් ඉක්මනින් තම්බලානේ ගන්නෙ. ඒත් යාළුවනේ මේ දවස්වල තියෙන වැස්ස නිසා තමයි මේ සියලු දේ. ඉතින් මේ වගේ පලා දැක්කහම අපි කොහොමද ඉතින් නොකා ඉන්නේ? ඒවත් අපරාධනේ නේද යාළුවනේ? දැන් යාළුවනේ රතු ලුණු ටික හොඳටම බැදුනට පස්සේ ඒකට මේ පලා ටික ඒ තෙල් වලින් හොඳට කවලම් වෙන්න කවලම් කරලා ඊට පස්සේ අපි මේකට ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට මේකට එකතු කරගන්න. මට ටිකක් පොල් ටික වැඩිපුර එකතු කරා. මොකද මේ අබ කොළ එහෙම හීනියට ලියද්දි පොන්චි තිත්ත ගතියක් එනවා. ඒක නම් ඒ වුණාට මේ රසට බාධාවක් නෙවෙයි. ඒත් අපේ ගෙදර පොඩි ඩබලක් ඉන්නවනේ. ඒ දෙන්නට ඕනි විදියට පොල් චුට්ටක් වැඩිපුර දාලා හොඳින් කවලම් කරලා ඊට පස්සේ අවශ්‍ය රස අනුව ලුණු ස්වල්පයකුත් එකතු කරගමු. මගේ වීඩියෝ එක හොඳයි නම් මේක ෂෙයා කරලා ලයික් කරලා මාත් එක්කම රැඳිලා ඉන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.